මෙහෙම ගියොත් නම් ළඟදිම අපේ ගෙදරින් සෝෂල් මීඩියා බෑන් වෙනවා. හස්බන්ඩ් වීකෙන්ඩ් එකේ ගෙදර එන්නේ. ගෙදරට වෙලා ටිකක් රෙස්ට් එකේ ඉන්න බලාගෙන. ඒ වුණාට ඉතින් මට එහෙම ඉන්න බෑ. මං TikTok එකේ ඔය සෝෂල් මීඩියා වල එක එක වෛරල් වෙන කෑම ಜಾති බල එක්කෝ ඒවා හදනවා. හදන්න බැරි ඒවා ඉතින් ලංකාවේ තියෙනවා නම් කොහොම හරි ගිහින් try කරන්න. එයා ගෙදර එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් මේ වීකෙන්ඩ් එකෙත් අපි ගියා. මේ දවස්වල ගොඩාක් වෛරල් නේ ඩුබායි කුනාෆා චොක්ලට් ෆ්ලේවර් එක. ඉතින් මට ওই ෆ්ලේවර් එක try කරන්න උවමනාව තිබ්බා. කොයි වගේද බලන්න. ඒක නිසා අපි මේ සතියේ ගියා කොල්ලු පිටියේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙන චොකෝහොලික්ස් එකට. ඔරිජිනල් ඩුබායි චොක්ලට් එක රුපියල් 9000 ගාණක් වගේ වෙනවනේ. ඇත්තටම කොච්චර ආස වුණත් මට ඒ වගේ ලොකු ගාණක් දීලා නම් චොක්ලට් එකක් කන්න හිතෙන්නේ නැහැ. ඒක නිසා මම බැලුවා ඒකට ඔප්ෂන් මොනවද තියෙන්නේ කියලා. එතකොට මම දැක්ක ක්‍රේප් රන එකේ චොකෝහොලික්ස් එකේ තියෙනවා ඒ ෆ්ලේවර් එක දාලා හදපු ක්‍රේප්ස්. මට එතනින් වැඩියෙන්ම හිත ගියේ චොකෝහොලික්ස් එකේ ක්‍රේප් එකට. ඒක නිසා තමයි අපි එතනට ගියේ. අපි එතනින් ඕඩර් කළේ එක ක්‍රේප් එකක් කුනාෆා ෆ්ලේවර් එක තියෙන ක්‍රේප් එකයි. තව ඕඩර් කළා ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකකුයි චොක්ලට් මිල්ක් ෂේක් එකකුයි. ඒ ඔක්කොටම අපිට 6000 ගාණක් වගේ ගියා. කුනාෆා ක්‍රේප් එක වුණා 2850ක්. ආර රහයි හොඳට අර ක්‍රන්චි ගතියට ජූසි අර ක්‍රීමි ගතියට තිබ්බා. හැබැයි පැණි රස අපිට නම් ගොඩාක් වැඩි. මොකද අපි ගෙදර කවුරුත් ගොඩක් පැණි රස කන්න කැමති නෑ. අපි සේවරි කෑම වලට තමයි ගොඩක් කැමති. අපේ බබා කෑවෙත් එක බයිට් එකයි හස්බන්ඩ්ත් එහෙමයි. මොකද ඒ දෙන්නටම පැණි රස වැඩි කිව්වා. මම නම් ඉතින් කොහොම හරි ටිකක් වැඩියෙන් කෑවා. මොකද මට ඒක අතාරින්න ලෝභ හිතුණා. ඇත්තටම රස තිබ්බා හොඳටම. අර මේ පැණි රස වැඩි නිසා වැඩිය කන්න බෑ. කෑවහම අමාරුයි. නැත්තම් ඒකේ අර ක්වොලිටි එකත් නියමයි. අර ක්‍රේප් එක වුණත් හරිම අර කටේ දිය වෙනවා ගතියට කියලා කියන්නේ වගේ රසෙටම තිබුණා. හැබැයි මට තනියම එක ක්‍රේප් එකක් කන්න බෑ. අපි තුන් දෙනාටම කාලා ඉවර කරගන්න බැන්නා. මම භාගයක් ඉතුරු කරලා ඉතින් දුකින් ආවා. දැන් අපි වැඩිය ස්වීට් කෑම කන්න කැමති අය නෙවෙයි නිසා අපිට හැම වුණාට ඔයා ගොඩක් චොක්ලට් කෑම චොක්ලට් වලින් හදපු දේවල් පැණි රස කෑම කන්න කැමති කෙනෙක් නම් ඔයාට නම් මේක හොඳටම අල්ලලා යයි කියලා මට හිතෙනවා. මොකද අර පැණි රස ගොඩාක් කන්න කැමති කට්ටිය නම් එයාලට ඇත්තටම මේක හොඳටම හරියයි. ගොඩාක් ඒ කියන්නේ අර චොක්ලට් රසට වඩා එතන තියෙන්නේ ක්‍රීමි ෆ්ලේවර් එකකුයි තව නිකන් අර කුනාෆා එකේ එන්නේ ගොඩාක් පැණි රසක් නේ. අන්නේ ෆ්ලේවර්ස් දෙකේ කොම්බිනේෂන් එකක් තමයි එතන ගොඩක්ම තියෙන. චොක්ලට් රස දැනෙන ටිකක් අඩුවෙන්. අපි කැමති ටිකක් අර ඩාර්ක් චොක්ලට් ෆ්ලේවර් එකට. يعني ටිකක් චොක්ලට් රස තිත්ත රස වැඩියෙන් දැනෙන තමයි අපි කැමති. ඒකයි ඉතින් අර අපිට ඒක එච්චරම ඇල්ලුවේ නැත්තේ. හැබැයි ඇත්තටම හොඳටම ක්වොලිටි එකට තිබුණා කියලා කියන්න පුළුවන්. මට රේට් කරනවා නම් 10න් 8ක් වගේ දෙන්න පුළුවන් ඒ ක්‍රේප් එකට. එතකොට මෙතනින් ඕඩර් කරලා අනෙක් ඩ්‍රින්ක් දෙක මිල්ක් ෂේක් දෙකනේ. එතනත් ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක මට පැණි රස වැඩි. හැබැයි චොක්ලට් මිල්ක් ෂේක් එක ඒකේ පැණි රස ගානට ඒක ඕකේ. අරක චුට්ටක් පැණි රස වැඩි. ඉතින් අර ඇත්තටම ඔය වගේ තැන් වලට යන්නේ ගොඩක් පැණි රස කන්න කැමති චොක්ලට් රසට කැමති අය නේ. ඒක නිසා එයාලට හොඳයි. නැත්තම් අර අපි වගේ අයට පොඩ්ඩක් ඒක too much වගේ කියලා මට හිතෙනවා. මම ඇත්තටම හිතාගෙන හිටියේ ගෙදර අර චොක්ලට් මෝල්ඩ් එකක් එහෙම ගෙනල්ලා මේ චොක්ලට් එක හදලා බලන්න. මොකද 9000 ගාණක් වියදම් කරනවට වඩා 3000 ගාණකින් වගේ එක කරගන්න පුළුවන් නම් ලාභයිනේ කියලා. හැබැයි දැන් නම් මට ආය ඇත්තටම ඔරිජිනල් ඩුබායි චොක්ලට් එකක් ගෙනත් දුන්නාත් ආයෙ කන්න බෑ. මොකද මට ඇති වුණා ඒක කාලා. මේ ආයෙ කාලයක් යනකම් අවුරුද්දක් විතර යනකම් මට ඒ වගේ එච්චර ලොකු පැණි රස කෑමක් නොකා ඉන්න පුළුවන් මේ කාපු කෑමෙන්. හැබැයි අර ඇත්තටම මම ඒක ගැන සැටිස්ෆයිඩ්. මොකද ඔය කට්ටිය කියනවානේ මාර රසයි එහෙම කියලා. ඇත්තටම මේකේ හොඳ රසක් තියෙනවා. නැත්තේ නැහැ. හැබැයි ඉතින් අර මට නම් ආයෙ කාලයක් යනකම් කන්න බෑ. මේ ඔයාලටත් පේනවා ඇතින වීඩියෝ එකේ මම අන්තිමට කාලා භාගයක් විතර කාලා භාගයක් නෙවෙයි ඇත්තටම බයිට්ස් දෙකක් විතර මාත් කෑවේ. මට මාර අමාරුයි. වතුර තිබ්බහයි ඇඟටත් අමාරුයි. අර පැණි රස කාලා වැඩි වුණාම සමහරුන්ට ඇඟට අමාරු වෙනවනේ. මට ඇත්තටම එහෙම වෙනවා. මට ඉතින් හරියට ඇඟට අමාරුයි. ඔන්න ඔහොමයි මගේ වෛරල් වුණ ඩුබායි කුනාෆා චොක්ලට් ක්‍රේවින් එක ඉවර වුණේ. මේක try කරලා බලන්න ඕනේ ෆ්ලේවර් එකක්. ඒක නිසා ඕගොල්ලෝ ගිහිල්ලා try කරලා බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්.